කලාවේ රසමසවලු ඔබ හදවතට සමීප කරවන සප්‍රමාණ සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ක්‍රීඩාවෙන් හෙටලොව දිනන්නට හිනිපෙත්ත වැඩසටහනත් එක්කයි අපේ ආදරණීය රසිකයන් එකතු වෙලා ඉන්නේ. දැන් අවුරුදු කාලෙත් ළඟ එනවනේ. ඉතින් අපි හිතුවා අවුරුදු ක්‍රීඩාවක් ගැන කතා කරන්න ඕනේ කියලා. ඉතින් අපි හැමෝම දන්න රබන් ගැසීම පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. රබන් ගැසීම සිංහල ජන සමාජයේ උත්සව අවස්ථාවන් සමග සම්බන්ධ වූ රබන් ගැසීම කාන්තා පාර්ශවය සමග බැඳී පවතින ජන ක්‍රීඩාවක්. රබාන සමග බැඳී ඇති ජන විශ්වාසයන් කිහිපයක් තියෙනවා. ඊශ්වර දෙවියන්දුටු සිහිනයකට අනුව රබාන නිර්මාණය කළ බවත් එම නිර්මාණ සුවඳ සඳුන් ලීයෙන් සිදු කළ බවත් එක් ජන ප්‍රවාදයක සඳහන් වෙනවා. මුලින් සරල ලෙසින් වූ තෝරා ගැනීමට පහසු රබන් පදයකින් මුල පුරා එයින් අනතුරුව ක්‍රමක්‍රමයෙන් තෝරා ගැනීමට අපහසු රබන් පද වෙතට යොමු වීම මෙම ක්‍රීඩාවේ ලක්ෂණයක් වෙනවා. රබාන වටා නටමින් මෙන්ම දෑතින් මෙන්ම වැලමිටෙන්ද රබානට පහර දෙමින් අති දක්ෂ ලෙස ක්‍රීඩා කරන පිරිස් අපිට දැක ගන්නට පුළුවන්. මෙම ක්‍රීඩාව ආරම්භ කිරීමට පෙර ආතුව රබන් පදයකින් බුදුන් සහ දෙවියන්ගෙන් අවසර ඉල්ලලා ඉන්නවා. රබන් වාදනය ප්‍රධාන කොටස් 3කට සිදුවෙනවා. පළවෙනි එක තමයි රබන් සුරල් වැයීම. රබන් සුරල් වැයීමේදී රබාන වටා 6 දෙනෙක් වාඩි වෙලා ඉන්නවා. තිදෙනෙක් රබාන වාදනය කරන අතර ඉතිරි අය වයන පදයේ තාලයට සිය අත්ලෙන් රංගනය ඉදිරිපත් කරනවා. දෙවෙනි කොටස තමයි අත්මාරු කිරීම. රබාන වාදනය කරන විට එකිනෙකාගේ අත්වලට ගසමින් රබාන වාදනය කරන අතර මෙම අවස්ථාව සඳහා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම සම්බන්ධ වෙනවා. එකිනෙකා අතර ගොඩනගා ගන්නා සංවාදයන්ට අනුව සිදුවන වාදනය බෙහෙවින්ම විනෝදජනකයි. තුන්වෙනි කොටස තමයි තාලන්. මෙහිදී මුලින් ගීතයක් ගායනා කරන අතර එයින් අනතුරුව ඒ රබානෙන් වාදනය කරනවා. මුලදී ඊටම ලයාන්විතව රබන් පදයක් ගයා වාදනය ආරම්භ කරනවා. එයින් අනතුරුව ගීතය නොමැතිව වාදනය පමණක් සිදු වෙනවා. මෙය ඊටා තරගකාරීව සිදු වෙනවා. එක් කණ්ඩායමක් ගීතයේ පදය ගායනා කරන අතර සෙසු පිරිස පදයට අනුරූපව වාදනය ඉදිරිපත් කරනවා. මේ අන්දමට සිංහල අලුත් අවුරුද්ද සමග කලෙලි බසින ජන ක්‍රීඩාව අවුරුදු උණුසුමේ නිමාවත් සමගම අපෙන් ඈත්ව යන්නේ යලිත් වරක්. තවත් 12 මහක් ගෙවීමෙන් එළඹෙන අලුත් අවුරුද්ද සමග අප හා එක්වීමේ අදහසින් බව අපි අමතක නොකළ යුතුයි. රබන් ගැසීම වගේම තවත් අවුරුදු ක්‍රීඩා බොහෝමයක් අපිට තියෙනවා. ඉතින් ඉදිරියේදී එන අවුරුදු කාලය සතුටින් ගත කරන්නට ඔබ සියලු දෙනාටම හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට හිමිපෙත් අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුවදායි සතියක්.